සුබ උදෑසනක් ඔබ හැමෝටම. අපි අද අවධානය යොමු කරමු මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බයවීම කියන කාරණාව දෙස මෙනෙහි කිරීමකට ඇතුල් වෙන්නට. හිතෝපදේශ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය සඳහන් කරනවා නුඹ ඥානවන්තයෙකුයයි සිතා නොගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කෙරෙහි බයව නපුරෙන් දුර වෙන්න කියලා කියනවා. දැන් මෙතෙන්දී මේ යෝජනා කරලා තිබෙන විදිහට තමා ඥානවන්තයෙකුයයි සිතා ගන්න එපා. දෙවියන් වහන්සේ කෙරෙහි බයව ජීවත් වෙන්න කියලා කියනවා. දෙවියන් වහන්සේට ගරු බිය දක්වන්න කියලා කියනවා. එතකොට දෙවියන් වහන්සේ කෙරෙහි බය අපේ ජීවිතයේ ඇතයි කියලා අපි කොහොමද නිගමනය කරන්නේ? අත් දෙක උස්සන නිසාද, දන ගහන නිසාද, එහෙම නැත්නම් අපි උන්වහන්සේගේ වචනේ කියවලා මෙනෙහි කරන නිසාද? මෙතෙන්දී දෙවියන් වහන්සේ කෙරෙහි බය අප තුළ ඇති බව මතු කරන කාරණාවක් තමයි නපුරෙන් දුර්වීම අපි අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ කෙරෙහි බයව නපුරෙන් දුර වෙන්න කියලා යෝජනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ කෙරෙහි බය ඇති පුජ්‍යලයාගේ විශේෂ ලක්ෂණයක් තමයි ඔහු නපුර තමාගේ ජීවිතයට ශක්තිය කරගන්න ඒක අතාරිනවා. ඒකෙන් ඈත් වෙනවා. තමා ඥානවන්තයෙකුය සිතා ගන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු නපුරෙන් දුර වෙනවා. එතකොට ඔබ දෙවියන් වහන්සේට බය පුජ්‍යලයක් නම් ඒකෙන් මතු කරන විශේෂත්වය තමයි ඔබ මා නපුර තමාගේ ජීවිතය ආදර්ශ කරගන්න නැහැ. ඒකෙන් දුර වෙන්න කටයුතු කරනවා. ඥානවන්තයෙක් හිතලා නපුර අල්ලගන්න යන්න එපා. නපුර කවදාවත් අපිට ප්‍රයෝජනවත් නැතයි යෝජනා කරලා තියෙනවා. ඒ නිසා නපුරෙන් දුර වෙමු. ස්වාමීන් වහන්සේ කෙරෙහි බයීමේ ප්‍රධානම ලක්ෂණයක් තමයි ඔබ හැමෝටම බය ඇති ජීවිතයක් ගත කරන්න කරුණාවත් අනුග්‍රහයත් ලැබේවා. ඔබට ජේසු පිටයි.